ඉතින් ජයග්‍රාහී ලෙස අපි ආවා ඩුබායි. බලමු මේ එනකම්. ඉතින් අපි ඊට ගෲප් එකේ මැසේජ් එකකුත් දාගෙන ෆේස් මැප් එක දාගත්තා. මට එයාපෝට් පැත්තට අබු ඩාබි එයාපෝට් පැත්තට යන්න තියෙනවා කිලෝමීටර් 111ක්. මේක රිවර්ස් කරනවා පාර වැරදිලාද කොහෙද. ඉතින් මෙතන දකුණු පැත්තේ ওই දිගටම පේන්නේ අලුතින් හදන බිල්ඩින් එකක්. ওই ටිකේ පාරත් හදනවා දිගටම කන්ස්ට්‍රක්ෂන් ඒරියා එකක්. මේ හරිය කන්ස්ට්‍රක්ෂන් අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් තියෙන්නේ නේද? කොහොම හතරකම්. ඒ වගේ තැන් වල යද්දී ඉතින් හිටපු ගමන් පාරවල් මඤ්ඤම් වෙනවා. මොකද පොඩි දේවල් වලට පාර වැහුවට පස්සේ මැප් එක වෙනස් වෙනවා හිටක් අර දැන් පේනවා නේ මැප් එක විශ්මට. මේවා හැදලා ඉතින් තවත් ලස්සන වෙයි. ඉතින් මේ වගේ තැන් වල තමයි මෙහි ට්‍රක් ඩ්‍රයිවර්ස්ලාට ඩ්‍රයිව් කරන්න තියෙන්නේ. හරිම වගේ. මේ ෂිෆ්ට් එක වැඩ කරන සේෆ්ටි අය ටික. සේෆ්ටි එක සයිට් එකේ. ගහගන්නවද කොහෙද පාර මැද? right ahead close. මෙතනින් වහලා මේ පේනවනේ යන්න තියෙන තැන. ඉතින් උතන ඔය විදිහට පාර වහලා තිබ්බම වමට දාන්න ගියා. වමට බලලා ඒක අනිත් පැත්තට වන් වේ එක. ඉන්නයක් ඇතුළේ පිස්සු. ඔව් මොකද තමයි ප්‍රශ්නේ පාරවල් වෙනස් කරාට පස්සේ මේ පාකින් එක ඇතුළේ නේද කරා. පාකින් එකක් ඇතුළට ඉහම තමයි යන්න පාර හදලා තිබ්බේ. අර පාර වහපු නිසා තියෙන ප්‍රශ්න. කිසිම සයින් එකක් නැහැ. මැප් එකත් තනිකරම පිස්සු නටනවා ඒ වෙලාවේ. දැන් ඉතින් මැප් එක අතින් හරවලා මොනවද යන්න තියෙන්නේ කියලා බලන්න තමයි තියෙන්නේ. ඉතින් ඔහොම තමයි අපි ඩුබායි ආවම ගෙලින පිස්සු. මම මේ පාලමට එන කැමති. මේ පාලම මාර ලස්සනයි උඩින් ඉද්දි. යුටර්න් එකක් ගහලා පාලම උඩින් තමයි දාලා යන්න තියෙන්නේ. මේක මේ ෂේක් සයිඩ් පාරේ එක්සිට් 47න් මම ගත්තේ. එක්සිට් 47න් පස්සේ තියෙනවා මේ 48ත් එක්කම වගේ පාලමක්. ඒ පාලම වගේමයි. ඉතින් මෙන්න මේ වගේ යූටර්න් එකකදී ට්‍රැෆික් ලයිට් එකක් ඕපන් වුණාම පොඩි වෙලාවයි තියෙන්නේ කියලා කවුරුත් දන්නවා. මේ යෝධයෝ ඇයි මෙච්චර හිමීට මේ යූටර්න් එක ගන්න කියලා මට තේරෙන්නේ නැහැ. අනේ බඩ ගානවනේ ඉතින් අර දැන් ඉතින් ට්‍රැෆික් ලයිට් එක බාගෙට ඕෆ් වෙනට යූටර්න් එකක් මත් පාගල ගහන්න. ඉතින් ওই විදිහට තමයි පිස්සුවක් නටාගෙන ගේදර ආවේ. ඉතින් ජය වේවා.